ඊයෙන් කහවණු ගත්තා යයි ඔබට සිතෙන්නේ නැතිද? එසේ මිත්‍රයා. තොටියක් දුප්පත්නේ. ඔහුටත් මුදල් හිඟකමක් ඇති. ඒ නිසා ඔහු වැඩියෙන් ගන්නට ඇත. එසේ විය හැකියි. මේ පැත්තේ නම් අතමිට සරු බොහෝ ජනතාවක් සිටිනවා වගේ නේද? එසේ. නමුත් මේ දිශාවේ එසේ නැති බවයි මාහට හැඟෙන්නේ. ඔබ එහෙනම් මේ දිශාවට යන්න. මම මේ දිශාවට යන්නම්. හොඳයි මිත්‍රයා. හැබැයි මේ පැත්තේ තරම් ගෙවල් නැති නිසා හරියට වෙලදාමක් නම් වෙන්නේ නැති වෙයි. ඒ නිසා මටත් පසු ඔබගේ පැත්තට යා හැකිද? හැකි ඒවට කාරි නෑ. හොඳයි මිත්‍රයා මම ගිහින් එන්නම් එහෙනම්. වෙලදාම සරු වේවා සුබ ගමන්. හොඳා. සේරිවාණිට නම් කපටි වෙලෙන්දා මිනිසුන් වැඩියෙන් සිටින දිශාව තෝරාගත්තේය. වලලු කදා වලලු අලුත් මේවා ලාභෙට දෙනවා. වලලු කදා වලලු අලුත් මේවා ලාභෙට දෙනවා. වලලු කදා වලලු. අම්මේ පාරේ කදාවලලු වෙලෙන්දෙක් යනවා. අම්මේ මටත් කදාවලලු ඕනි. අනේ දුවේ මොන වලලුද මෙන්න මෙහෙට වෙලා ඉන්න. කදාවලලු වෙලෙන්දෝ අපේ ගෙදරටත් එන්නකෝ. දියණිය ආසද කදාවලලු වලට? ඔහුට දියණියන් තිදෙනෙක්ද මෑණියක්ද මුණ ගැසුණේය. දරුවනේ තෝරගන්නකෝ. කොහොමද වෙලෙද ඇත්තෝ මේ කදාවලලු වෙල මිල? ජෝඩුවක් කාසි 20යි. බුදු අම්බෝ කාසි 20ක්? අලුත්ම ඒවනෝය ඒකයි ගණන්. අනේ දරුවනේ මේ වීදියේ ඕන තරම් කදාවලලු වෙලෙන්දෝ යනවා. අපි වෙන වෙලෙන්දෙකුගෙන් බලමු. මගේ කාලයක් අපරාදේ. ඉන්පසු ඔහු වෙළඳාම් කරමින් ඉදිරියට ඇදෙන්නේය. වලලු කදා වලලු ලාභෙට දෙනවා. අලුත් මේවා වලලු කදා වලලු ලාභෙට දෙනවා. අලුත් මේවා කදා වලලු. අනේ ආච්චි අම්මේ මොකද දුවේ කෑ ගහන්නේ? පාරේ කදාවලලු වෙලෙන්දෙක් යනවා. ඉතින් මටත් කදාවලලු ජෝඩුවක් අරන් දෙන්නකෝ. වලලු ගන්න තරම් මගේ අතේ කාසි නෑ දුවේ. අනේ ආච්චි අම්මේ මටත් වලලු ජෝඩුවක් අරන් දෙන්නකෝ. අනේ කරදර නොකර ඉඳින් දුවේ. අනේ ආච්චි අම්මේ එහෙනම් අපේ ගෙදර තියෙන මුත්ත බත් වළඳපු තලිය දීලා බලමුද? ඒක ඒ හැටි වටින්නේ නෑ දුවේ. අපි අහලා බලමුකෝ. එහෙනම් කතා කරන්නකෝ. වෙලද ඇත්තෝ මෙහාටත් එන්නකෝ. ඔහුට මිත්තණියක්ද සමග තනි වූ දියණියක් හමු වූයේය. ගන්න දියණියනි. මේවා හරි ලස්සනයි නේද ආච්චි අම්මේ? කොහොමද වෙලඳැත්තෝ මේ වලලු? මේ දියණියගේ ආසාවනේ. මේ ඔක්කොටම මට කාසි 200ක් දුන්නා නම් හොඳටම ඇති. කාසි 200ක් බුදු අම්මෝ. මේ වලුත්ම ඒවනෝෑ ඒකයි ගණන්. අපි ළඟ ඒ තරම් කාසි නෑ වෙලඳැත්තෝ. ණයට ඉල්ලන්න නම් එන්න එපා. මම ණයට දෙන්නේ නෑ. ණයට වලලු එපා. ණයට ගන්නෙත් නැහැලු, නිකන් ගන්නෙත් නැහැලු. මොකද්ද මේ කියන්නේ? අනේ ආච්චි අම්මේ අරක අහලා බලන්නකෝ. කලබල වෙන්න එපා වෙලඳැත්තෝ. අපි ළඟ තියෙනවා පරණ තලියක්.
ඒකේ වටිනාකමට සරිලන වලලු ජෝඩුවක් දෙන්නකෝ. ඔය තලි කෑලි වලට මේ වගේ වටින වලලු දෙන්න බෑ. මගේ කාලෙත් අපරාදේ. අනේ ආච්චි අම්මේ. ඒ වුණාට මේගොල්ලෝ ඉන්න ගෙදර නම් ගරා වැටිලා තිබ්බට කලින් තිබ්බ සිටු මැදුරා. දැන් වටින කියන මොන හරි තියෙන්න පුළුවන්. ගිහිල්ලා අහන්න ඕන. ගෙනෙල්ලකෝ ඔයලාගේ කබල් තලිය. මේ මොන කබල් තලියක්ද? මගේ කාලෙත් අපරාදේ. අනේ ආච්චි අම්මේ. ඒ තලියේ කිසිම වටිනාකමක් නැහැ කියා සෝලි තියා යන්න ගියේය. කච්චපුට නම් ගුණවත් නෙනවත් වෙලින්දාහට හරි හැටි වෙලින්දාමක් උන් නැති නිසා සේරිවාණිට ගිය මගේද පැමිණියේය. තවම දවසක එවුනේත් නෑ. සේරිවාණිජ ගිය පැත්තේ තව කට්ටිය ඉන්න පුළුවන්. ඒ පැත්තටත් ගිහින් බලන්න ඕනේ. වලලු අම්මේ කඩාවලු වෙලෙන්දෙක් යනවනේ. අපිට කඩාවලු අරන් දෙන්නකෝ. එහෙනම් ඒ වෙලෙන්දරවත් කතා කරලා බලමුකෝ. වෙලෙන්ද අපේ ගෙදරටත් එන්න. ඔහුටද අර දූවරු තිදෙනා සමග මෑණිය හමු වූවාය. දියණිවරුනි, ආසද කඩාවලු වලට බලලම තෝරලා ගන්නකෝ. කොහොමද වෙලෙදැත්තෝ මේ කදාවලු වල මිල? එතරම් ගාණක් නෑ. ඇතිතරම් අරගෙන ඔයාලට හිතෙන වටිනාකමකට දෙන්නකෝ කාසි. ඕන්න ඔය කාසි දෙක තුනක් දෙන්න. අම්මේ මට කාසි 20ක ඕනි. අම්මේ මටත් කාසි 20ක ඕනි. එහෙනම් මට 40ක ඕනි. වෙලෙදැත්තෝ එහෙනම් මට කාසි 100කම වලලු දෙන්නකෝ. ගන්න. තෝරලා බලලම ගන්න. මේ වෙලෙන්ද නම් ගොඩාක් ගුණගහපත් වෙලෙන්දෙක් වගේ මට හිතෙන්නේ. වෙලෙදැත්තෝ. ඔහු ඉදිරියට ඇදී යන්නාය. වලලු කදාවලලු අක්කලාට නංගිලාට දුවට ඔබින ඉස්තරම්ම කදාවලලු. වලලු ආච්චි අම්මේ මොකද ඒ ගමන? තවත් කදාවලු වෙලෙන්දෙක් එනවා. කලින් ආපු වෙලෙන්දම වෙන්නති ඔය ආපහු යන ගමන්. නෑ ආච්චි අම්මේ මේ වෙලෙන්දගේ කටහඬ හරීම මිහිරි. මම දන්න මිහිරියක් නෑ කෙල්ලේ. මෙහෙටත් එන්න වෙලෙන්දැත්තෝ. දියණියනි, ආසද කදාවලු වලට බලලම තෝරලා ගන්නකෝ. ආච්චි අම්මේ මට මේ වලලු ජෝඩුව අරන් දෙන්නකෝ. කොහොමද වෙලඳැත්තෝ මේ වලලු? එතරම් ගාණක් නෑ මෑණියනි. දියණියගේ ආසාවනේ. ඕන් ඔය කාසි දෙකක් දෙන්නකෝ. ඒ තරම් කාසි මුදලක් අපි ළඟ නෑ වෙලඳැත්තෝ. අපි හරීම දුප්පත්. එහෙමද? කමක් නෑ මෑණියනි. දියණියගේ ආසාවනේ. ඕන් ඔය වලු ජෝඩුව තියාගන්න. මං ආච්චි අම්මට කිව්වනේ මේ වෙලෙන්ද හරි හොඳ පාටයි කියලා. අරක අහලා බලන්නකෝ. අපි ළඟ තියනවා පරණ තලියක්. ඒකේ වටිනාකමට සරිලන වලලු ජෝඩුවක් දෙන්න වෙලඳැත්තෝ. මෑණියන්ගේ ආසාවනේ ගේන්නකෝ ඒ තැලිය. ඔහුට අරගන් තලිය දුන්නේය. මේක කවුරු හරි පිරිස්සු හැඩයි. කලින් ආපු වෙලෙන්දා
ඕක කිසිම වටිනාකමක් නැහැ කියලා සෝලි කරලා යන්න ගියා. අනේ මට සමා වෙන්න මෑණියනි. මේක රත්තරන් තැටියක්. මේක කහවණු 10 ගාණක් වටිනවා. මෑණියන් කැමති නම් මගේ මුදලින් කහවණු 500කුත් ආභරණවල වටිනාකමත් කහවණු 500යි. මෑණියන්ට මං කහවණු 1000ක් දීලා මේ තැලිය ගන්නම්. හැබැයි මට ගඟෙන් එතරම් විතරක් තොටියට දිය යුතු කාසි මුදල විතරක් දෙන්න පුළුවන්ද? ගනින් පුතේ ගනින්. උඹ බුදු වෙන්න ඕනේ. මම යන්නම් මෑණියනි. යන්නම් දියණියනේ. ඔහු අර රන් තලියට ආභරණ සියල්ලද කාන්සි 500ක්ද දී තලදය මියදී ගත්තාය. කොහෙලගේ කබල් තලිය? තලිය ඇයි මෑණියනි මේ කෝපේ? කෝපයෙන් ඔර තක්කඩියා කපටියා. ඇයි මේ? අපිට ඔහගේ වලලු ඕනේ මේ මගේ අත් දෙක පිරෙන්නම වලලු තියෙනවා. ඒ කොහෙන්ද? හොඳ ගුණවත් යහපත් වෙලෙන්දෙක් ඇවිල්ලා අපිට කහවණු 500කුත් කහවණු 500ට හරියලා ආභරණක් දීලා ගියා. කොහෙටද ඔක ගියේ? ඒ අත දැන් නීලවාහිනී ගගෙන් එතර වෙලත් ඇති. කච්ච පුට! කච්ච පුටයෝ! ඔව් කච්ච පුට පරාදිව ගියේය. කච්ච පුට! මගේ රන්තලිය දීලා ඵලයන්! කච්ච පුට! මගේ රන්තලිය දීලා ඵලෝ! තොටිය ඔහු මහත් වෛරයෙන් සිටින බවයි පෙනී යන්නේ. අපි නැවත ගියොත් ඔහු මර අකුසල කර්මයක් කරගනී. අපේ නිසා දිගටම ගමන් කරමු. තොටියෝ ඔය ඔරුව මේ පැත්තට හරවපන්. මං උඹට දෙගුණයක් ගෙවන්නම්. කච්ච පුට මගේ තලිය දීලා ඵලයන්! කච්ච පුට! කච්ච පුට! කච්ච පුට! කච්ච පුට! කච්ච පුට!